ජීවිතේ ජරා මරණ දුක අපි මුහුණ දෙන බරපතලම අරුබුදය ඒ අරුබුදයට අපි මුහුණ දීමෙන් පස්සේ පසු ජීවිතයක් අපිට තියෙනවා. පසු පරිච්ඡේදයක් අපිට තියෙනවා. ඒ කියන්නේ මේ පරිච්ඡේදයේ නිමා වීමෙන් සියලුම පරිච්ඡේද හමාර වෙන්නේ නැහැ. නැවත පසු පරිච්ඡේදයකට අපි එකතු වෙනවා. ඒ පරිච්ඡේදයේදී ඔබට එකතු වෙන අම්මා තාත්තා සමහරට එයා ඒගොල්ලෝ වෙනම කණ්ඩායමක්. මේ අය අපිත් එක්ක හම්බෙ. ඉතින් එහෙම වෙන පරිච්ඡේදවල වෙන අයත් එක්ක නම් රඟන්න වෙන්නේ. රඟපාන්න වෙන අයත් එක්ක නම් මේ රඟපෑමට ඕනෑවට වඩා වටිනාකමක් දෙන එක තේරුමකුත් නැති බවක් තේරුම් ගන්න. මෙතනක් තියෙන එක්තරා රංගගත වීමක්මයි වෙන මොකක්වත් නැහැ. මේකෙදි ඇතිවෙච්ච සියලු දේවල් අර මේ සම්මාදිට්ඨිය නැතිකම නිසාම අපි තුරුල් කරගෙන උපාදානය කරගෙන බැඳිලා ඒ වෙනුවෙන්ම කැප වෙලා ගත කළාට අවුරුදු 70ක් වැනි උපරිම කාලයකින් මේ ජීවිතේට ඔබට තිත තියන්න වෙනවාමයි. අකමැති වුණත් කැමැති වුණත් ඔබට ඒකට එකඟ වෙන්නම වෙනවා. එතනින් පස්සේ පසු පරිච්ඡේදය ඔබට රඟ දක්වන්න වෙන්නේ වෙනම මේ ලෝකයෙන් විඳවන්න ආපු කණ්ඩායමක් එක්ක. විඳවීම පිණිස මෙහි එකතු වෙච්ච ඉතින් මෙහි එකතු වෙන්නේ විඳවන්න තමයි. වෙන මොකක්වත් මෙහි නෑ. මෙහි තියෙන්නේ විඳවීම විතරයි. ඒ විඳවන්නේ එක විදියට අපි ඉතින් එකතු වෙනවා. සසර පුරුදු ගනුදෙනු මේවා එක්ක එකතු වෙනවා. මේ විදියට දකින්නකොට ඇත්තටම පින්වත්නි ලෝකේ අතහැරෙන්නමයි පටන් ගන්න. මොකක්වත් මේකේ සාරයක් නැහැ කියලා දැනෙනවා. ඉතින් මේකේ පොඩ්ඩක් හරි සාරයක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන් පින්වත්නි ආය එකතු වෙද්දී අපිම නම් එකතු වෙන්නේ. ආය එකතු වෙනකොට අපිම එකතු වෙනවා. එතකොට අපිමයි එකතු වෙන්නේ. ඔබ මා අතර ඇතිවෙච්ච මේ සම්බන්ධතාවය නැවත ආය උපදිනකොට මේ විදිහටම පවතිනවා නම් අපි ගැන ගොඩාක් හිතන්න ඕන. ඔබ සහ දරුවා අතර ඇතිවෙන අන්‍යෝන්‍ය මාතෘ සෙනෙහස සහ දාරක ස්නේහය එකම විදිහට ආයෙත් අපට මුණ ගැහෙනවා නම් අපි මේ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕන. සමහර විටේ දරුවායි කවදාවත් පිරිනුවම් පානකම් අපිට සම්මුඛ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ සෙනෙහස කියන එක තරම් පට්ටපල් බොරුවක් මට නම් ලෝකෙ කොහෙවත් පේන්නේ නැහැ. සෙනෙහස තරම් බොරුවක් නෑ ලෝකෙ කොහෙවත්. මොන සෙනෙහසක්ද පින්වත්නි මේ භවයෙන් ඇහිලා යනකොට මේ සෙනෙහස නිමා වෙනවනේ. ඒ සෙනෙහස නිමා වෙනවනේ. අම්මා දරුවා වෙනුවෙන් පුදුමාකාර විදියට දාරක ස්නේහයකින් බැඳිලා හිටියට ඉපදෙමින් මැරෙමින් යන සංසාරී විශ්වාස කරනවා නම් අපිට තිරිසන් යෝනියත් විශ්වාස කරන්න වෙනවනේ. ඒ අම්මා ඒ කැලෑවේම කොටියෙක් වෙලා උපන්නොත් දරුවා මිය ගිහින් ඒ කැලෑවේම හාවෙක්වත් වෙලා උපන්නොත් එහෙම හාවෙකුත් කොටියෙකුත් අතර කොහෙද පින්වත්නි සෙනෙහසක් තියෙන්නේ? ඒකම බොරුවක්නේ. ඒ මෙහි ඇති වෙච්ච සෙනෙහස සදාකාලිකත් නෑ සර්වකාලීනත් නෑ ලොකු වටිනාකමක් ඇති දෙයක්ුත් නෙමෙයි. මේකට අනවශ්‍ය වටිනාකමක් ආරෝපණය කරන්න එපා. හොඳ ගැඹුරින් බලන්න සම්මාදිට්ඨිය උපදිනකොට මෙදහත් වෙනකොට ඔබට තේරෙවි මේ බුදුරජාණන්සේ අදාළ කතාව තරම් ලෝකේ සාරවත් කතාවක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා එහෙම හිතෙනකොට ලෝකේ ඇත්තටම හරිම මේ සොඳුරු මනෝභාවයක් ගොඩ නැගෙන්නේ. ඒකයි අර මුලින් කිව්වේ සුඛිනෝ වත අරහන්තෝ කියලා.